මොනවද අපිට ඕනේ කියලා පාර්සල් එකක් යවන්න. හෙලෝ කොහොමද ඔයගලන්ට? ඉතින් මම අද කියලා දෙන්න ආවේ කොහොමද අපි පාර්සල් එකක් පැක් කරන්නේ කියලා. ඒ කියන්නේ අපි ඔන්ලයින් පාර්සල් එකක් යවද්දි කොහොමද ඒක පැක් කරන්නේ කියලා. මුලින්ම අපි බලමු මොනවද අපිට ඕනේ කියලා පාර්සල් එකක් යවද්දි. දැන් මම කරන්නේ ඇඳුම්නේ. ඉතින් මම ඇඳුම් අපිට මුලින්ම ඕනේ කුරියර් බෑග් එකක්. ඒ කියන්නේ මෙන්න මේ වගේ මේක නම් 10-12 වගේ මට මතක විදිහට 10-12 කුරියර් බෑග් එකක් තමයි මම යූස් කරේ. මේක කළු. තව කලර්ස් වලින් ගන්න පුළුවන්. මම මේක දැන් වැඩි යූස් කරන්නේ නැහැ. මොකද මේ මෙතන අපිට මොකද ලියන්න බෑනේ, පේන්නේ නැහැනේ දුවහම. ඒක නිසා මම පාවිච්චි කරන මෙන්න මේක මේ ටියුලිප් බෑග් එක සුදු පාට. ඉතින් මම මේකට ඩ්‍රෙස් එක දාලා මෙහෙම මේක සෙලෝ ටේප් කරලා තමයි යවන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේ වගේ බෑග් එකක් සාමාන්‍ය කුරියර් බෑග් තමයි යූස් කරන්නේ. මම ඉතින් මගේ පහසුවට, ඒ කියන්නේ මගේ ෂොප් එකේ තියෙන මේවානේ. ඉතින් මට පහසු නිසා තමයි මම මේක යූස් කරන්නේ. ඊට පස්සේ අපි කස්ටමර්ට ඇඩ්‍රස් ලියන්න ඕනේ. ඉතින් ඇඩ්‍රස් වල මම මෙන්න මේ විදිහට print කරගෙන යනවා. ඉතින් නම් මේ ස්ටිකර් කොළවල තමයි මම print කරගත්තේ. ඒ කොළ ඉවර වෙලා. ඒක නිසා මම මේ විදිහට මේ A4 කොළවල දැන් print කරගෙන ඉන්නවා. ඉතින් මේක සෙලෝ ටේප් ගහලා තමයි යවන්නේ. මේ පැත්තෙන් අනිවාර්යෙන් ඔයගොල්ලන්ගේ ඇඩ්‍රස් දාන්න ඕනේ. ඔයගොල්ලන්ගේ බිස්නස් ඇඩ්‍රස් එක හරි, ඔයගොල්ලෝ යවන ඇඩ්‍රස් එක හරි. මෙන්න මේ වගේ මොනවද කියන්නේ පොලි බෑග්ස් වගේ ඒ කරේ පේනර බෑග් එකක්. මේක මම සාමාන්‍යයෙන් අදම දාන ඔන්ලයින් යවද්දී මේ ෂොප් එකට නෑ මේකට දාලා දෙන්නේ නෑ. මේක අපි දාන්නේ සාමාන්‍යයෙන් අපි කස්ටමර්ට ඇඳුමක් හරි මොකක් හරි ඔයගොල්ලන්ගේ දෙයක්, ඒ කියන්නේ පාර්සල් එකක් යවන්නට ඒක පිළිවෙලට යවන්න ඕනේ. ඒක නිසා තමයි මේක මේ මම දාන්නේ. මේ නම් ස්ටිකර් වල සයිස් ලේබල් ඒවත් ඉතින් මම අලවනවා. ඒක නිසා හිම අපි දාලා යනවා. අනිත් එක තමයි ඔයගොල්ලෝ පොඩි වෙන දෙයක්. ඒ කියන්නේ ඔයාලා හිතන්නකෝ මේ වගේ හෙයා ක්ලිප්ස් වගේ දේවල් යවනවා කියලා. එතකොට අපිට මෙහෙම නිකන් මේ බෑග් එක දාලා මේක දාලා යවන්න බෑ. මේක අපි රැප් කරන්න ඕනේ බබල් රැපින් වලින්. මොකද හේතුව මේක අපි යවනකොට කැඩෙන්න පොඩි වෙන්න පුළුවන්. දැන් බබල් රැපින් වලින් රැප් කරාම මේක කැඩෙන්නේ නැහනේ. ඉතින් ඒක නිසා අපි මොකක් හරි මේ වගේ කැඩෙන දෙයක් යවනවා නම් හෙයා ක්ලිප් එකක් හෝ වේවා බඩ තියෙනනේ සාමාන්‍ය පෑන් මේ වගේ දේවල් විදෙන සුළු දේවල්, ඒ කියන්නේ කැඩෙන සුළු දේවල් යවනවා නම් අපි බබල් රැප් කරලා තමයි යවන්න ඕනේ. ඉතින් මම යවන්නේ මේ ඇඳුම්නේ. ඒක නිසා මම ඇඳුම් මේ විදිහට තමයි රැප් කරලා යවන්නේ. රැපින් කරලා යවන්නේ. ඊට පස්සේ අපි මෙතන ඇඩ්‍රස් එක අලවලා මේ ඇඩ්‍රස් එක අලවන්න ඕනේ. අලවලා මෙතනින් අලවලා යවන්න ඕනේ. තව දෙයක් තමයි අපි ඒ කියන්නේ කුරියර් එකෙන් පාර්සල් යවනවා නම් අපි කෑෂ් ඔන් ඩෙලිවරි යවනකොට අපි රෙජිස්ටර් වෙන්න ඕනේ කුරියර් එකට කෝල් කරලා. ඉතින් මේ ට්‍රැකින් තියෙන්නේ අපි මේ ට්‍රැකින් අපිට එහෙන් එවනවා අපි රෙජිස්ටර් වුණාට පස්සේ. ඒ කියන්නේ කෑෂ් ඔන් ඩෙලිවරි යවනවා නම් අනිවාර්යෙන් අපි කුරියර් එකට රෙජිස්ටර් වෙන්න ඕනේ. පෝස්ට් ඔෆිස් එකෙන් අපිට යවන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම මුලින්ම පෝස්ට් ඔෆිස් එකේ ඉන්නේ. ඉතින් පෝස්ට් ඔෆිස් එකේනොත් අපිට අපි එතනට ගිහලා පැක් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් ඉතින් එහෙම අඩුයි දැන්. ඒ වුණාට ඉස්සෙල්ලා නම් ගොඩක් ඒ විදිහට මේ කරන්න ඕනේ. දැන් අපි කුරියර් එකෙන් යවනකොට මේට ඇවිල්ලා ඒගොල්ලෝ අපේ පාර්සල් අරගෙන යනවා. මම නම් ටවුන් එකේ ඉන්නේ. ඉතින් මෙතනට ඇවිල්ලා අරගෙන යනවා. ඔයගොල්ලෝ කෝල් කරලා බලන්න. මේ විදිහට කුරියර් එකට කතා කරාම, ඒ කියන්නේ කුරියර් එක ඔයගොල්ලන්ගේ පැත්තේ තියෙන බ්‍රාන්ච් එක. ඒකට කතා කරාම ඔයාලට පුළුවන් රෙජිස්ටර් වෙන්න. ඒ වගේම ළඟම පෝස්ට් ඔෆිස් එකෙන් යවන්නත් පුළුවන්. සමහර අවස්ථා තියෙනවා පෝස්ට් ඔෆිස් එකෙන් යවනකොට ඉක්මනට යන අවස්ථා කුරියර් එකට වැඩිය සමහර අවස්ථා තියෙනවා. ඉතින් පෝස්ට් ඔෆිස් එකෙන් පරක් වෙනවා, කුරියර් එකෙන් පරක් වෙනවා. එහෙම ඉතින් සර්විස් එකත් එක්ක තමයි ඒක. ඒ කියන්නේ පාර්සල් එක අරන් යන කෙනා මත තමයි ඒක තීරණය වෙන්නේ. ඉතින් මම හිතනවා ඔයගලන්ට අද වීඩියෝ එක පැහැදිලි කියලා. මම පොඩි වීඩියෝ එකක් ගෙනාවේ. ඇත්තටම වැරදි ඇති. දන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉන්නවා. ඔයගලන්ට දැනගන්න දෙයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන් යන්න. ගිහින් නම්